මේ නඩු තීන්දුව සියලු දෙනාගේම ඇස්සරිච්ච නඩු තීන්දුවක්. තම නිලය බලය පාවිච්චි කළා අයුතු ලෙස මුදල් රැස් කිරීමයි අයට දීවිච්ච චෝදනාව. අපේ රටේ පේනතෙක් මාගනික මේ වගේ තීන්දුවක් එයිද කියලා කියන එක කියන්න බෑ. වැරදිකරු වෙන්නේ නිලධාරීන් පමණයි. මේක තමයි කනගාටුදායක తত্ত্বය. කියමනක් තියෙනවා මිටි තැනින් වතුර බහිනවා කියලා තියෙන්නේ ලංකාවේ විතරයි ඒ කියමන. ඒ නිසා මේ දක්වා කිසිම දේශපාලනඥයෙකු මෙවැනි වරදවල් වලට වැරදිකරු වෙලා නැහැ. වෙන්නෙත් නැති වෙයිද කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි අල්ලස් දෙපාර්තමේන්තුව කියනවා ලිපිගුණු ගණනාවක් චෝදනා ගණනාවක් දේශපාලනඥයින්ට විරුද්ධව ඔවුන් සතුටු තියෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්ටු කුමාර දිසානායක මහතා පසුගියදා දැක්වූ අදහස් මේ. මහින්දානන්ද අලුත්ගමගේ කඩුවෙල උසාවියෙන් නඩුව දැම්මා. බිරිඳගෙන් වෙන් වෙන්න. බිරිඳ ඇවිල්ලා වන්දිය ඉල්ලුවා. කීයක්ද? කියලා වන්දිය. ලක්ෂ 5000යි. නඩත්තු ඉල්ලුවා මාසෙට ලක්ෂ 50 ගානේ. නඩුකාර උන්වහන්සේ ඇහුවා මහින්දානන්දට එතර දෙට සල්ලි කොහෙන්ද කියලා. බිරිඳ මොකද කරේ? මහින්දානන්දගේ සියලු දේපල ලයිස්ට් දැම්මා අධිකරණයට. ඒක දාපුවම වැඩි. මුළු කොළඹ නගරෙම ගෙවල් ලිටක්. මහනුවර හැමතැනම ගෙවල් ලිටක්. ලංකාවේ ප්‍රධාන බැංකුවල ගිණුම් වල ලක්ෂ ගණන් සල්ලි. කටුනායක ඩියුටි ෆ්‍රී කඩ තුනක්ද කොහෙද තියෙන්නේ? මහින්දානන්දගේ බිරිඳ කව මෙන්න ධනය මට ලක්ෂ 5000ක් ඕන කියලා. එතකොට නඩුකාරය අහනවා මහින්දානන්දගෙන් ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද කියලා. රක්ෂණ නියෝජිතයා කියනවා. පඩිය කීයද කියලා අහනවා. රුපියල් 1250යි කියනවා 87 අවුරුදු. නෝනාගෙන් අහනවා පඩිය කීයද කියලා අහනවා 250යි. එතකොට මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනාගේ පඩිය 250යි. 87 മന്ത്രി වෙන්න කලින් දෙන්නගේ පඩිය 1500යි. අද වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තු ඉල්ලනවා ලක්ෂ 50 ගානේ. එතකොට මහින්දානන්ද කියලා ස්වාමීනි දැනටමත් මම ඇයට මාසකට ලක්ෂ 12ක් පමණ දෙනවා. ඉතින් අපි ආන තමුන්නාසල මහින්දානන්දට මෙතර දීපලක් කොහෙන්ද? මේ රටේ මහජනයාගේ දීපල හොරාකා. නම් මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ හාල් මැස්සා වගේ හොරා.